දන්නවා පහුගිය කාලේ අපිට තිබ්බ ඉකොනොමික් ක්‍රයිසිස් එකත් එක්ක මේ බයෝගෑස් භාවිතය තවදුරටත් මිනිස්සු අතර ජනප්‍රිය වෙන්න පටන් ගත්තා. නමුත් දැන් ආයෙත් කෙමින් ඒක එහෙම නැතුව අනික් ඉන්ධන තියෙන නිසා භාවිතයට පුරුදු වෙලා තියෙනවා. ඔබ මොකද හිතන්නේ මේ පිළිබඳව? ඇත්තටම අපි ගොඩක් කලාවට අර්බුදයක් එනකන්නේ බලන් ඉන්නේ. ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඇත්තටම අර්බුදයක් එන්න ඉස්සෙල්ලයි අපි ඒවට හැඩ ගැහෙන්න. දැන් හොඳම උදාහරණය 2022 මේ ආර්ථික අර්බුදයේ වෙලාවේදී ගෑස් පෝලිං වල ගොඩාක් මිනිස්සු ගෑස් නැතුව දවස් ගණන් රස්තියා දුන්නා. හැබැයි බයෝගෑස් ඩයිජෙස්ටර් එකක් හදාගෙන තිබුණා නම් ගෙදර අර ගෙදර කුණු ටිකයි ඔය එකතු වෙන අනිත් එළවලු පළතුරු කඩවලින් ඉතුරු වෙන ඒ එළවලු දාලා අපිට ගෑස් එක ලබන්න හරි ගස්සගෙන තිබුණා නම් ඒ අර්බුදයේදී ගෑස් වලින් එන කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට ජීවිතේ ගෙවන්න පුළුවන්කම තිබුණා. උදාහරණයක් වශයෙන් කිව්වොත් අපේ ගෙදර මට එහෙම ප්‍රශ්නයක් වුණේ නැහැ. මොකද අපේ බයෝගෑස් ඩයිජෙස්ටර්ස් මගේ තියෙනවා. ඒකේ සයිස් එක 4ක් විතර. එතකොට ඒ හැම එකටම අවශ්‍ය කුණු ප්‍රමාණය දාපුවාම අපිට දවසට අවශ්‍ය වෙන ගෑස් ප්‍රමාණය ලෙහෙසියෙන්ම ලබා ගන්න පුළුවන්. අද ඇත්තටම අපි මේ ඉන්නේ සුනිල් මහත්මයාගේ ගෙදරම තමයි. ඉතින් මෙතන වටේ පිටේ බැලුවොත් මේක වෙනස්ම අත්දැකීමක්. සුනිල් මහත්මයා එතකොට බයෝගෑස් හා සම්බන්ධව වගේම එකකින් ගන්න පුළුවන් අතුරු ප්‍රයෝජන පිළිබඳව අපිට කතා කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට ෆර්ටිලයිසර් එකක් විදිහට නැත්නම් පොහොරක් විදිහට මේක කොහොමද පාවිච්චි වෙන්නේ කියලා. ඒ ක්‍රියාවලිය පොඩ්ඩක් පැහැදිලි කරොත් ඒක අපි හිතුවොත් එහෙම ඒකේ දවස් ප්‍රමාණය ඒ වගේම මේකේ තියෙන අනික් ප්‍රයෝජන පිළිබඳව ඔබතුමාට පැහැදිලි කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම අපි දවසකට අපේ ජීවවායුජයකට අපි කියමු කිලෝ 3ක් දානවා කියලා කුස්සී අපද්‍රව්‍ය දිරාපත්තන. ඒකට අපි ඒකම වතුර ලීටර් 6ක් දානවා. එතකොට අපිට ඒ දාන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් ඩයිජෙස්ටර්ගේ අවුට්ලට් එකෙන් දවසකට එළියට එනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඒ කිලෝ 3යි වතුර ලීටර් 6 9යිනේ. අපි කියමු වතුර අර ස්ලරි එක ලීටර් 6ක් ආවත් ඒ ස්ලරි එක අපිට පුළුවන් දියර පොහොරක් විදිහට භාවිතා කරලා අපිට මේ ගෙදර වගාවකට යන්න. අනිත් දේ තමයි ඒ දියරය අපිට ඔය දුම්කල් නැටි තඹපු වතුර ඒ වගේම දේශීය ක්‍රම තියෙනවා සුදුළු උණු කොච්චි වගේ පාවිච්චි කරලා එහෙම කරලා අපි ඒ මිශ්‍ර කරලා ගස් වලට ස්ප්‍රේ කළොත් ඒක කෘමි විකර්ෂකයක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ අර ඉංග්‍රීසියෙන් කිව්ව ඉන්සෙක්ට් රිපලන්ට් එකක්. ඒ කියන්නේ කෘමීන්ව ඒ ගහෙන් ඈත් කරලා තියන්න. කෘමි මරන්න නෙවෙයි. ඉතින් ඒ වගේ මේකේ වාසි දෙකක් තියෙනවා. එකක් පොහොර විදිහටත් අනික කෘමි විකර්ෂණයක් විදිහටත් හදාගන්න පුළුවන් මේ බයෝ තියරය. ඉතින් අපිට ගෑස් එකට අමතරව තව වාසි දෙකක් තියෙනවා මේ බයෝ ගෑස් වලින් එන බයෝ තියරය.